අයිබෝවන් සූර්යාපේ YouTube නාලිකාවෙන් අද ඔයාලට රෝෂක් ටෙස්ට් එක කරන හැටි මම කියලා දෙනවා. රෝෂක් ටෙස්ට් එක රෝෂක් කියන මනෝවිද්‍යාඥයා හොයාගත්තේ මේකට කාල් යුන්ගෙත් සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේ තියෙන රූප තියෙන්නේ මේ රූපවලට අනුව ඔයා කැමති රූපය මොකක්ද? ඔයා මේකෙන් රූපයක් අද සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා මට කමෙන්ට් එකකින් දැනුවත් කරන්න. ඒ කියන්නේ අපේ මනස හැදිලා තියෙන්නේ ගොඩාක් වෙලාවට සිම්බොල්ස් වලින්. ඒ කියන්නේ සංකේත මගින් අපිට කෙනෙක්ගේ හැසිරීම, කෙනෙක් හිතන හැටි, කෙනෙක් දැන් ඉන්න මෙන්ටල් කන්ඩිෂන් එක මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. ඕකට කාල් යුන්ගේ The Shadow Archetype මොඩෙල් එක කියලාත් කියනවා. ඉතින් මේ පරීක්ෂණය කරන්න ඉස්සෙල්ලා මම ඔයාලට තව ගීතයක් තියෙනවා මම ආසාවෙන් රස විඳපු. ඒ ගීතයට අනුව මම මේ පරීක්ෂණය ගැන තවදුරටත් ඔයාලට පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ තමන්ට තමන්ව නොදැනීම. මේ ඉන්න මිනිස්සයා සිලෙක්ට් කරලා තියෙන්නේ බැට් කියන්නේ වවුලා. වවුලා ඉන්න කාඩ් එක. ඉතින් මේ කාඩ් එකෙන් සංකේතවත් කරන්නේ ඩිමොනික් ෆිගර් එකක්. ඒ කියන්නේ මරණය, විනාශය, පීඩාකාරී දාවය, පසුබැසීම කියන රූපය තමයි මේ මිනිස්සයා තෝරගෙන තියෙන්නේ. ඉතින් එයාට තියෙන එයාගේ මෙන්ටල් කන්ඩිෂන් එක. ඒ කියන්නේ මනෝභාවයන් මේ අනුව පැහැදිලි වෙනවා. මෙයා ගොඩාක් ડિප්‍රෙෂන්, ඇන්සයිටි කියන තත්ත්වයේ ඉන්න කෙනෙක්. ඒ අනුව තමයි එයා මේ කාඩ් එක හොයාගෙන තියෙන්නේ. තෝරගෙන තියෙන්නේ. ඒ කියන්නේ තමන්ට තමන්ව නොදැනීම. The unconscious part of self. darkness එක තමයි මේකෙන් ඉමජිනේෂන් වෙන්නේ. ඒ කියන්නේ එයාගේ අභ්‍යන්තර ලෝකයේම අඳුරෙන් පිරීලා. ඒ කියන්නේ මෙයාට ෆ්ලෑෂ්බැක් ට්‍රිගර් තියෙනවා. මේකට මනෝවිද්‍යාවේ කියන රෝගී තත්ත්වයක් තියෙනවා PTS. ඒ කියන්නේ post traumatic stress එක. ඉතින් මේක ඇතිවෙන්න අපේ මානසික ආතතිය බලපානවා. එතකොට ඔයාලගේ මතකයන්, ඔයාලා දුක් විඳපු තැන්, ඔයාලගේ අතීතය සම්බන්ධව පොඩි කාලේ ඔයාලා මුහුණ දීපු ඊටාම කටුක අත්දැකීම්, ඒ වගේම ඒ නිසා තමන්ට තමන් ගැන නිගටිව්, ඒ කියන්නේ තමන් ගැන තියෙන විශ්වාසය නැති වෙනවා. ඉතින් මේ අනුව කටයුතු කරද්දී මිනිස්සෙකුගේ ඵලදායීතාවයක් ඇති වෙන්නේ නැහැ. මිනිස්සු වශයෙන් ඉපදිච්ච අපි ඵලදායීව කටයුතු කරලා අපේ ජීවිතයට එන ජයග්‍රහණ තමයි අපි ලබා ගන්න ඕනේ. අභියෝගයන්ට මුහුණ දෙන්න ඕනේ. ඉතින් මේ තියෙන කන්ඩිෂන් වලින් මම ඔයාලට කිව්ව ෆ්ලෑෂ්බැක් ට්‍රිගර් තියන අය, අතීතය ගැන අමිහිරි අත්දැකීම් වලට මුහුණ දීලා තියෙන අය ගොඩාක් වෙලාවට මානසිකව පසුබැහැලා එයාලා සිවිදි විනාසා ගන්න, ડિප්‍රෙෂන් ඇති කරගෙන ඒ වගේ තත්ත්වයන් වලට පත් වෙනවා නේද? අපේ ආදරණීය රටේ, අපේ ලංකාවේ තියෙන සමීක්ෂණ ස්ටැටිස්ටික්ස් වලට අනුව බලද්දී සිවිදි විනාසා ගැනීම, එක එක්කෙනා මරා ගැනීම, එනකොටා ගැනීම සිද්ධ වෙනවා. ඉතින් ඔයාලා මේ පරීක්ෂණය කරන්න දැන් මම ඔයාලව සහභාගී කරව ගන්නවා. 1 2 3 4 කියන රෝෂා ටෙස්ට් එකේ මම මූලිකම අංග 4ක් ඔයාලට කියනවා. ඉතින් ඔයාලා මේකෙන් ඔයාලට දැනෙන පින්තූරය 1ද 2ද 3ද 4ද කියලා කමෙන්ට් එකක් දාන්න. සහ මේ පින්තූරෙන් ඔයා දකින්නදී දැන් කලින් එක්කනේ මම බැට් එක සඳහන් කරන්නේ වවුලා. ඉතින් මේ 4ට අනුව මට කියන්න පුළුවන් ඔයාලගේ මෙන්ටල් කන්ඩිෂන් එක. ඒ නිසා තමයි අපි උත්සාහයක් ගමු. ඉතින් මේ I see a shadow not a fantasy කියන ගීතය මම හරිම ආසාවෙන් රස වින්දා. මේ ගීතේ ගායනා කරන්නේ ජෙනිෆර් රෂ් කියන ගායිකාව 1984 ඇල්බම් එකකින්. ඉතින් මේකෙදි කියන්නේ එයාට පේනවලු ෂැඩෝ එකක්. ඒ කියන්නේ සෙවණැල්ලක්. ඉතින් මේ සෙවණැල්ල පේන එක එයා කියනවා ඒක ෆැන්ටසි එකක් නෙමෙයි. I see a shadow not a fantasy කියලා තමයි ගීතය පටන් ගන්න. ඉතින් මේකේ කියන්නේත් the unconscious part of life කියන එක. ඒ කියන්නේ ජීවිතේ Tamanට නොපෙන්න පැත්තක්. දැන් අපි එක පුද්ගලයන්ගේ ප්‍රශ්න අපිට පොඩි කාලේ ඉඳලා ලංකාවේ පරිසරය තුලදීත් අපිට ඇහිලා තියෙනවා. එක රූප පේනවා, මට මෙහෙම දෙයක් පේනවා නේද? ඉතින් ඒ අනුව අපිට මේක පරීක්ෂණයට යොදාගෙන එයාගේ මානසික තත්ත්වය ගැන ඇනලයිස් එකක් දෙන්න පුළුවන්. ඉතින් මේ ගීතේ කියන්නේ
it's gaining ground in coming back so very strange. ඒ කියන්නේ මේ අතීත ආවර්ජනය මෙටාෆර් එකක්. ඒ කියන්නේ උපමාවක්. සංකේතාත්මකව මෙයාට ක්‍රෝනිකල් ඉමෝෂනල් පේන් එකක් තමයි තියෙන්නේ. ඒවා අපි හැමෝටම අඩු වැඩි වශයෙන් අපි සමාජයේ ජීවත් වෙද්දී වෙන අත්දැකීම් එක්ක අපිට එක එක ආකාරයේ සංසිද්ධීන් දුක ත්‍රාසය නිසා අපිට ආතතිය ඔළුවට එන අවස්ථා තියෙනවා. ඉතින් ගොඩක් කලාවට මේ ගීතයේ අර්ථයට අනුව එයා ඉසොලේෂන් වෙලා, ඒ කියන්නේ ගොඩක් කලාවට තනි වෙලා ඉන්න එක්කෙනෙක් ගැන තමයි මේ ගීතයේ කියවෙන්නේ. ඉතින් ඔයාලටත් මේ වගේ මානසික ප්‍රශ්න එන්න ගොඩක් කලාවට හේතු විවිධාකාරයි. ගෙනටික්, ඒ කියන්නේ ඔයාගේ ගෙනටික් කියන්නේ ඔයාගේ ජානවලින් එන අවස්ථා තියෙනවා. ෆැමිලි එකේ කාට හරි ඇන්සයිටි තිබුණොත්. අනිත් එක බ්‍රේන් එකේ කෙමිස්ට්‍රි, ඔයා ගොඩාක් නිදි මරාගෙන වැඩ කටයුතු කරනවා නම්, ශරීරය වෙහෙසලා ඉන්නවා නම්, එහෙම වුණාම මේ වගේ මෙන්ටල් ඩිසෝඩර්ස් වලට ඔයා පත් වෙන්න පුළුවන්. ඉතින් අනිත් රිසර්ච් එක තමයි, මේක ගැන මම ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම් වෙලාව තියෙන ආකාරයට. ඇත්තටම දුප්පත් රටවල ඉන්න මිනිස්සු මානසිකව පරාදද? ඉතින් ඒ ගැන ස්ටැටිස්ටික්ස් සමග කරපු පරීක්ෂණ බොහෝමයක් තියෙනවා. මොකද දුප්පත් රටවල මිනිස්සු ලොකු ස්ට්‍රගල් එකක් දෙනවනේ. සල්ලි හොයාගන්න, කෑම බීමට, දියුණු වෙන්න, රස්සාව කරන්න. ඉතින් ඒ ප්‍රශ්න නිසාම එයාලට සාමාන්‍ය සංසිද්ධීන් වල තේරුම් ගන්නට අමාරුයි. එයාලා රියලිටේට් එකකින් එහාට ගිහිල්ලා ෆැන්ටසි එක ජීවත් වෙනවා. එහෙම ෆැන්ටසි වල ජීවත් වෙන මිනිස්සුන්ට ඇත්තටම රේෂනල් තින්කින් කරලා හරි දේ නරක දේ වෙන් කරගන්න ගොඩාක් අමාරු වෙනවා. ඉතින් එහෙම රටවල් කිහිපයක් තියෙනවා, දුප්පත් රටවල්. පොහොසත් රටවල මිනිස්සුන්ට ඒ ප්‍රශ්න නැහැනේ. ඒ කියන්නේ එයාලගේ ආර්ථික ස්ථාවරත්වයත් එක්ක එයාලා ගොඩාක් වෙලාවට සාර්ථකයි. ඒ නිසා එයාලා අලුත් දැනුම හොයනවා, එන්ජොයි කරනවා ලයිෆ් එක. අර ස්ට්‍රගල් එක කරන මිනිස්සුන් ඉන්න රටවල් වල ඉතින් එයාලට ડિප්‍රෙෂන් සහ කියන්නේ විෂාදය සහ ඇන්සයිටි කියන තත්ත්වයන් වැඩි වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඔය ස්ට්‍රෙස් එක ක්‍රෝනික් විදිහට, ඒ කියන්නේ හැම වෙලේම ස්ට්‍රෙස් වුණාම ඇත්තරම අර මනසේ තියෙන බැටරි එක ඕෆ් වෙනවනේ. එහෙම වුණාම තමයි ඒ වගේ අවාසනාවන්ත විදිහට මානසික කරදර වලට මිනිස්සු ලක් වෙන්නේ. ඒකට කල්චර් ස්ටිග්මාත් බලපානවා. ඒ පිළිබඳව අපි ඉදිරියේදී කතා කරමු. ඉතින් මම මේ කාල් ලියුන්ගේ අක්රිටයිප් ගැන එයා හොඳටම සඳහන් කරපු පොතක් තියෙනවා. ඒ කියන්නේ ඒකෙදි ගොඩාක් වෙලාවට කියන්නේ ඉමෝෂනල් ඩිස්රිගුලේෂන් කියන එක ගැනත් සඳහන් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ ඉමෝෂන් එක, තමන්ගේ හැඟීම් හරියට කළමනාකරණය කරගන්න බැරි වෙන එක. ඉතින් මේ ගීතය අපි පස්සේ අහමු. ඉතින් මම ඔයාලට නැවතත් මතක් කරනවා, pick your favorite and drop the number in the comments below. කමෙන්ට් එකක් දාන්න ඔයාලා මේ පින්තූර 4න් ඔයාලා කැමති එක මොකක්ද කියලා. ඉතින් මේ රෝෂාක් ටෙස්ට් එක අපි අද සජීවීව මනෝවිද්‍යාත්මක පරීක්ෂණයක් විදිහට අපි කරමු. කරලා ඔයාලට දියුණු වෙන්න ඔයාලගේ තියෙන ඩාර්ක් සයිඩ් එක ඔයාම දැනගන්න පුළුවන්. ඉතින් මේ ටෙස්ට් එක ගැන විවේචන තියෙනවා. මේකට ප්‍රොජෙක්ටිව් ටෙස්ට් එක කියලාත් කියනවා. ඒ කියන්නේ අභ්‍යන්තර තර්ජනයක්, ඇග්‍රෙසිව් මෝමන්ට් එකක ඉන්න අයට, බීතිය ත්‍රාසයේ තියෙන මිනිස්සුන්ට මෝබිඩ් කොන්ටෙන්ට් කියලා කියනවා. තව මරණය පිළිබඳව සිවිදි විනාශ ගැනීම තත්ත්වයන් වලට මිනිස්සු එන ආකාරය,
සහ විශේෂයෙන්ම ලංකාවේ අර මං කියව කල්චරල් ස්ටිග්මා යටතේ තියෙනවා ඔය භූතාත්ම මම දැක්කා ඒ වගේ කතා අපි අහලා තියෙනවනේ. ඒකට කියන්නේ කන්ෆබියුලේෂන් කියලා. ඒ කියන්නේ අමුතු දේවල් දැක්ක බව මිනිස්සු පවසන එක. ඉතින් ඔය ආකාරයට තමයි මේක සම්බන්ධ වෙන්නේ. මේ මනෝවිද්‍යා පරීක්ෂණයේ විග්‍රහය. ඉතින් අපි දැන් මේ ගීතයට යොමු වෙමු. ඔයාලා මේ ගීතයත් අහලා මට ඔයාලගේ අදහස් කමෙන්ට් දැනුම් දෙන්න. ඔයාලා මේකෙන් යම්කිසි දැනුවත්භාවයක් ඇති කරගෙන සමාජයේ එන ප්‍රශ්න වලට තමන්ව අඳුරගෙන තමන් ඉන්න මෙන්ටල් කන්ඩිෂන් එකට අනුව ඒක හරියට තේරුම් අරගෙන ජයග්‍රහණය ලබා ගන්න තමන්ගේ දියුණුව ලබා ගන්න නම් තමන්ව තේරුම් ගත යුතුමයි. එහෙනම් අදට සමුගන්නවා. බොහොම ස්තුතියි සූර්යාබේ YouTube නාලිකාව සමග සැරැඳිලා හිටියට. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තවත් මනෝවිද්‍යා ටෙස්ට් එකකින් හරි පරීක්ෂණයකින් හරි අපි ඉදිරියේදීත් හමු වෙමු. දැනට ඔයාලා මේ ගීතය රස විඳින්න. ඔයාලගේ මනසට මේ ගීතය සහනයක් වෙයි කියලා මම හිතනවා. බොහොම ස්තුතියි.